Hi guys, සුබ දවසක් ඉතින් ඔයාලට. අපි අද යන් මාල් ටැංකියක් හදන විදිහ බලන්න. අපි යන්නේ මාල් ටැංකිය හදාගන්න. මේ තියෙන්නේ ඒකට අපිට ඕනි කරන දේවල්. මේ තියෙන්නේ අපේ මේ ඔක්කොම ගත්තේ අපි රුපියල් 500ක් වෙන සුළු මුදලකට. මේ ටිකත් මේ ඔක්කොම ಜಾති අපිට කඩෙන් ගන්න පුළුවන්. මේ කඩේ තියෙන්නේ අපේ ගෙවල් ගාව. මේ වගේ ගල් කැට පොඩි මැණික් වගේ පොඩි ගල් කැට එහෙමත් හම්බ වෙනවා ඒවට. ලස්සන ගහක් හම්බ වෙනවා. අපි ඉතින් මාළු 4-5 දෙනයි ගේන්න පුළුවන් උනේ. මේ ඔක්කොම ගන්නකොට අපිට පොඩ්ඩක් සල්ලි මදි වුණා. ඒක හින්දා මාළු 4-5ක් විතර තමයි ගන්න පුළුවන් උනේ. අපි ඉතින් හරි දුකෙන් හිටියේ. මොකද අපිට හිටියේ මාළු 4-5ක් විතරනේ. ඒක නිසා අපි ඒ පෙරේදා තමයි මේ වීඩියෝ එක කරන්න හැදුවේ. අපිට ඊට පස්සේ සිල් ගන්න යන්න සිද්ධ වුණ නිසා ඔයාලට මේ වීඩියෝ එක ගේන්න බැරි වුණා. ඒක නිසා මේ ඔයාලට අද ගේන්න වීඩියෝ එක හිතුවා. ඒත් යාළුවනේ අපි හරි දුකින් හිටියේ. අපිට පාර පුදුම වැඩක් වුණේ. අපි සිල් අරගෙන එන දවසේ හවස මේ මාළුව මේ කහ පාටයි කළු පාටයි මාළුව පැටව ගහලා හිටියා. පැටව ගොඩක් හිටියා. මැරිලත් හිටියා ඒ අතර ටික දෙනෙක්. ඒක නිසා අපි ඒකටත් පොඩ්ඩක් දුක් වුණා. ඒ වුණාට දැන් නම් ටිකක් සතුටුයි හිතට. මොකද මාළු ගොඩක් ඉන්නවනේ අපේ ගෙදර. ඒ වගේම තමයි අපි පාසි ටිකකුත් හොයාගත්තා මේ මාල් ටැංකියට දාන්න. මේ අපි ඊට පස්සේ මැරිච්ච මාළු ටික එහෙම අස් කරලා ඔයාලට මේ වීඩියෝ එක ගේන්න හිතුවා. අපි ඉතින් මේක හදන හැටිත් බලාගමු. මේ වගේ ඔයාලට තියෙනවා නම් ලස්සන ගල් එහෙම කවලම් කරලා දාගන්න. මොකද මේ මාල් ටැංකිය එතකොට ගොඩක් ලස්සනයි. මේ තියෙන්නේ අපි හොයාගත්තු පාසි එහෙම. අපිට ඉතින් පාසි නම් ගොඩක් ලැබුණේ නෑ. තාමත්ම පොඩි ප්‍රමාණයක් තමයි ලැබුණේ. ඉතින් අපි දැන් බලමු මාල් ටැංකිය හදන විදිහ. හරි. අපි මුලින්ම මෙන්න මේ විදිහට ගල් ටික දාගෙන අතුර ගන්න ඕනේ. අපි ඉතින් අතුර ගමු ගල් ටික. ඊට පස්සේ මේ හිමීට මේ ගල් ටික පරිස්සමෙන් අතුර ගන්න. හැම තැනටම පිහිරෙන්නේ නැති වෙන විදිහට හිමීට අතුර ගන්න ඕනි. මේක පිරිසිදුව කරන්න ඕනි. හරි අපි ඉතින් අතුර ගමු ගල් ටික. පේනව නේද ඔයාලට මේකේ ලස්සන? මෙන්න මේ වගේ පොඩි ගල් කැටක් ඉල්ල ගන්න. මේවා මාළු ගන්න තියෙන කඩවල් වල තියෙනවා ඉතින්. ඔයාලට මේවත් ඉල්ල ගන්න පුළුවන් මේ කඩවල් වලින්ම. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට හරි ලස්සන ගහක් දුන්නා. ඒකත් ඉතින් 500ෙන් ෂේක් කරගත්තා මේ ඔක්කොම කොහොම හරි. ඊට පස්සේ දැන් අපි වතුර දාන්න ඕනේ මේකට. අපි යම් වතුර ගේන්න ඒකට. හරි මේ තියෙන්නේ වතුර දාන තැන. අපි දැන් මේ මාල් ටැංකියට වතුර දාගමු. ඔයාලට පේනව නේද මේ චූටි මාළු පැටව? ගොඩාක් ඉන්නවා ඉතින්. හරි දැන් අපි මේකට වතුර දාගමු. මේකෙන් ෆුල් එකක් වගේ වෙනකන් වතුර දාගන්න ඕනි. මොකද නැත්තම් මාළුන්ට ඉන්න අමාරුයිනේ. හුස්ම ගන්නත් ඕනි මෙයාලට ගොඩක් කියන්නේ දැන් ටිකක් ඉන්නවනේ මාළු. මොකද අනිත් එක තමයි අපි මේ මාළු පැටව මේ ලොකු මාළුත් එක්ක කවලම් කරන්නේ නැත්තේ. මේ ලොකු මාළු මුන්ට කරදර කරනවා. හානි කරනවා. ඒ කියන්නේ මේ ලොකු මාළු ඇවිල්ලා මේ පොඩි මාළු පැටවව කන්න හදනවා. ඒක නිසා තමයි අපි මේ විදිහට මේ මාළු පැටව ටික වෙන් කරේ. නැත්තම් අපි කලින් එකම වාජනේ තමයි තියලා තිබ්බේ. ඊට පස්සේ අපි වෙන් කරේ මේ මාළු පැටව කන්න හදන. ඉතින් මේ මාළු පැටවුනුත් හොඳට බය වෙලා ඉන්න නිසා අපි අයින් කරා. අපිට දැන් ඉතින් හරි සතුටුයි. මොකද අපිට දැන් මාළු පැටව ගොඩාක් ඉන්නවා. අපේම කියලා මාළු ටැංකියකුත් තියෙනවා නේද? හරි. අපි දැන් වතුර නම් පුරවගෙන ඉවරයි. දැන් තියෙන්නේ මාළු අල්ලගන්න තමයි. මේ මාළු ටික අල්ලන්න හරිය අමාරුයි. මොකද කිව්වොත් මුන් එහෙට මෙහෙට පයින්නවා. ඒ කියන්නේ උඩට පයින්නවා බිමට වැටෙනවා. එතකොට එහෙම වුණාම මෙයාලා අල්ලගන්න හරිය අමාරුයි. පේනව නේද? මේ අතටවත් අහු වෙන්නේ නැහැ. මේ හැම තැනම මෙහෙ දුවනවා.
ඉතින් හරි අමාරු වැඩක් මේක. මැරුණොත් තවත් අපිට ඒ වගේම කොහොම හරි මල් ටික අල්ලගෙන දාගන්න ඕනේ. මොකද ලස්සන මල් ටැංකියක් වෙන්නත් එපා අපේ එක. ඒ වගේම තමයි මේකට පාසි දාලා ලස්සනට මේ ටැංකිය ඔයාලා සතියකට එකපාරක් විතර අනිවාර්යෙන් සුද්ධ කරන්න ඕනේ මල් ටැංකියක් හදනවා නම්. මොකද මේකේ ඇතුළේ තියෙන දියසෙවිල් ඒ වගේ දේවල් බැඳුනහම මෙයාලට ඉන්න හරි අමාරුයි. ඇයිකියොත් මෙයාලට ඉන්න ඉඩක් නැහැනේ. එතකොට හුස්ම ගන්න එහෙම හරි අමාරුයි. පේනවනේ දැන් ඔයාලට ඉතුරු වෙලා ඉන්න මාළු දෙන්න. යාලා නම් හරිම දඟයි. එන්නේ අතට මේ ඉන්නේ අපේ හදාගත්තු මාළු ටැංකියේ ඉන්න මාළු ටික කියන ඇති. හරි ඉතින් දැන් එකයි ඉතුරු වෙලා ඉන්නේ අල්ලගන්න. අපි ඒකවත් කොහොම හරි අල්ලගමු. අතට එන්නෙත් නෑ, හැමතැනම දුවනවා. පේනව නේද ඔයාලට? හරි ඔයාලේ ගෙවල් ගාව තියෙනවා නම් මෙන්න මේ වගේ මාළු ටැංකිය වගේ ගන්න කඩයක් ඔයාලා දැන්ම ගිහිල්ලා අරගන්න. මොකද ඔයාලටත් ආසයි නම් මාළු ඇති කරන්න මෙන්න මේ විදිහට මාළු ඇති කරන්න ආසයි නම් මාළු ගන්න තියෙන කඩේකට ගිහිල්ලා ඉල්ල ගන්න. වෙනව නේද මේ කල් තියෙන දැගලිල්ල. හරි අමාරුයි ඉතින් අල්ලගන්න. ගොඩක් දඟලනවා මෙයා නම්. අහු වෙන්නෙත් නෑ ඉතින්. ඒකට අනිත් හරි කොහොම හරි අල්ලගත්ත අපි එයාවත්. හරි අපේ මාළු ටැංකියට කරන්න ඕන වැඩ ටික නම් ඉවරයි. දැන් ඉතින් මේකට පාසි දාලා වතුර ගන්න තමයි තියෙන්නේ මාළු ටැංකියේ. අපි ඉතින් පාසි ටිකත් ගෙනත් දාමු. පාසි නම් ඉතින් යාළුවනේ අපිට ගොඩක් හම්බුනේ නෑ. ඊටමත්ම පොඩි ප්‍රමාණයක් තමයි හම්බුනේ. මේ තියෙන්නේ පාසි ටික චූට්ටයි හම්බුනේ. මොකද කිව්වොත් මේ පාසි දෙනවා. ඒක නිසා පාසි වැඩිය දුන්නේ නෑ. අපි ඉතින් මාළු කෑම දානවා මෙයාලට හැමදාම. මෙතන අපේ ලස්සන මාළු ටැංකිය අපිට පේනව නේද දැන්? හරිම ලස්සනයි ඉතින් මේක නම් ඇත්තටම. හැමතැනම ගල් අතුරලා මේ මාළුත් හිතේ හැටියට හැම තැනම පේනව නේද මේ මාළුවා? මෙන්න මේ මාළුවා තමයි මං කිව්වේ පැටව දැම්ම කියලා අපි හිල්ලෙද්දි. ඉතින් ගොඩක් සතුටුයි ඇත්තටම. මොකද අපි හිල්ලෙද්දිවත් හිතුවේ නැති දෙයක් තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. පේන ඇති නේද අපිට දැන් තියෙන ඉතින් මේකට කෑම දාන්න තමයි. අපි ඉතින් කෑම ටිකකුත් දාමු මේ මාළු ටැංකියට. නැත්තම් මේ මාළු බඩගින්නනේ. ලොකු මාළුන්ට කෑම ටිකක් දාන්න. වැඩිය කන්න හොඳ නෑ. එතකොට කාලා වැඩි දාන්න ඕනේ. හැබැයි මේ ලොකු මාළු ඉන්න ගමන් ටිකක් හරි දැම්මට කමන්නේ. මොකද මෙයාලා ගොඩක් බඩගින්නනේ ඉන්නේ. ඔයාලට පුළුවන් නම් මාළු කෑම වලට අමතරව බත් අට දෙක තුනක් දාලා තියන්න. මෙයාලා දැන් ඉතින් හරි සතුටින් පීන ඉන්නවා. ඔයාලට පේනවා ඇති නේද? ඉතින් ඔයාලට පුළුවන් නම් චූටි මාළු ඉන්න තැනටත් බත් අට දෙක තුනක් දාලා මෙන්න මේ විදිහට ගල් ටිකක් දාලා තියන්න. මොකද මේ වතුර ටික රත් වෙනකොට එතකොට ගල් රස්නිය වෙන්නේ නැහනේ. එතකොට මෙයාලට මේ ගල් ටික අස්සට වෙලා ඉන්න පුළුවන් බයක් නැතුව. ඒක නිසා ඔයාලා අමතක නොකර ගල් ටිකක් කෑම ටිකක් දාලා තියන්න අනිවාර්යෙන්. මෙයාලා මාළු කෑම කන්නේ නැහැ කියලා හිතනවා නම්
ඔයාලා බත් ඇට දෙක තුනකුත් දාලා තියන්න. ඉතින් අදට මම වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලට මේ වගේම වීඩියෝ එකක් තවත් දවසක අරන් එන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්.